ශ්‍රී ලංකා ගුවන් හමුදා බලයලත් ප්‍රධාන බලයලත් නිලධාරී අපේ ඇලෙක්සැන්ඩර් මැතිතුමනි ඔබතුමත් අද අපගේ වැඩසටහනට සහභාගී වෙලා තියෙනවා. ඉතාමත් ආදරයෙන් සාදරයෙන් අපි මේ අවස්ථාවේදී පිළිගන්නවා. බෙහෙවින් ස්තුතියි. හිටපු ශ්‍රී ලංකා යුද හමුදාවේ නිලධාරිවරයෙක් වගේම ඔබතුමා මේ වනයේට මේ ශ්‍රී ලංකාවේ පමණක් නෙමෙයි ජාත්‍යන්තරයේ මේ මැජික් ශිල්පියෙක් විදිහට ඔබ ගොඩාක් ජනප්‍රිය චරිතයක්. ඉතින් ඔබතුමාට අනාගතයේදී මේ ශ්‍රී ලංකාවේ කුසිකර්මාන්තය ඇමති ධූරයක් ලැබුණොත් ඔබතුමා මොනවද මේ ශ්‍රී ලාංකික ජනතාවට ඔබතුමාගේ ඒ කාල පරිච්ඡේදය තුළ ඔබතුමා ජනතාවගේ ආර්ථිකය වෙනුවෙන් කුසිකර්මාන්තේ මොනවද ඔබතුමා කරන්න බලාපොරොත්තු වෙන්නේ? ඇත්තෙන්ම අපේ ඇලෙක්සැන්ඩර් මැතිතුමනි මේ ලංකාව ගත්තම මේ ඉතාමත් පොඩි ලංකාවක්, ඒ වගේම ලෝකෙම ගත්තම වී ඇටයක් හා සමානයි සාමාන්‍යයෙන්. ඉතින් මේ ලංකාව ඉස්සර වෙලාම නම තිබ්බේ සෙලෝන් කියලා. සෙලෝන්. ඉතින් මේ ලංකාව ගත්තොත් මේ අපි ඉන්නේ නිදානයක් උඩ. ඉන්නේ. අනිත් එක තමයි පළමුව මේ රජය මගේ අපේ යම්කිසි පාලනයක් ඇමති ධූරයක් ගන්න ලැබුණොත් පළමුව අපි අපේක්ෂාව තමයි කුසිකර්මාන්තය නගා. අනිවාර්යෙන් ශ්‍රී ලංකාවට උචිතම කුසිකර්මාන්තය. ඒ මොකද කිව්වොත් මේ කුසිකර්මාන්තයෙන් කාලා බීලා ඕන හැමදේම කරන්න. බුදුහාමුදුරුවෝ කියලා තියෙනුනේ අභිධර්මයේ ඒක නාමකින් සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා. ඒ කියන්නේ සියලුම සත්වෝ ආහාරයෙන් ජීවත් වේ. තමයි යැපෙන්නේ. ඉතින් මේකේ ලංකාව ගත්තොත් සීත කාලෙට සීත පැත්ත. ඒ උෂ්ණ කාල සෑම දේශගුණයක් තියෙනවා. අපි හාල් ටිකක් අරගෙන හොදලා ගරනවනේ. අපි හාල් එහෙම ගරනව නේද? පළමුව අර මේ ගැලලා වැලි ටික ඉවත් කරනවා. මේ පුණ්‍ය භූමියේ වී ඇටයක් තිබ්බත් පැලවෙනවා. ඉතින් මේ සාරවත් පොළොවක් තියෙනවා අපිට උරුම වෙලා තියෙනවා මේ අපිට. ඉතින් මේකේ පළමුව කුසිකර්මාන්තය නගා සිටවන්න ඕන. පළමුව. ඊට පස්සේ අපි බලන්න ඕන දැන් මේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන්නේ කොහොමද කියලා. දෙක මේ අපි ආර්ථිකට අමතරව මේ ලංකාවේ සෑහෙන ධනය පිටරටට මේ යොදවනවා අනවශ්‍ය දේවල්. අනවශ්‍ය විදියට අනවශ්‍ය දේවල් මේ කරනවා. මේ මොකද ඔන්න පළමුව අද මත්පැන් ගත්තොත් මත්පැන් වලට ඩොලර් බිලියන ගාණක්ම මේ විදේශ රටවල් වලට මත්පැන් ගෙන්න ඕන. සම්පූර්ණයෙන් තහනම් කරන්න ඕන. ඒව නවත්තන්න ඕන. දේශීය දේවල් නිෂ්පාදනය කරන්න ඕන. ඒ කියන්නේ විශේෂඥ කමිටුවක් දාලා ලංකාවේ හදන්න පුළුවන් මේ ගුණාත්මක දේවල් හදන්න ඕන. ගොඩක් වැදගත්. අපි රජවරුන්ගේ කාලෙත් තිබ්බේ රා තිබුණා. පළතුරු වලින් හදන ඒවා. ඒ වගේ විශේෂඥ කමිටුව නිර්දේශ කරලා සම්පූර්ණයෙන්ම ලංකාවෙම නිෂ්පාදනය කරපුව බෙදා හරින්න ඕන මේ ඔබ සියලුම තැබෑරුම් වලට. ඒ වගේම මේක මහ ලොකු දෙයක් නෙවෙයි මේ ලංකාවේ දිනු කරන්න. පළාත් 9ක් තියෙනවා. ඊට පස්සේ දිස්ත්‍රික්ක මට්ටමින් 25ක් තියෙනවා. පළාත් මට්ටමින් ගත්තම 341ක් තියෙනවා. පළාත් පාලන මැතිවරණ කොට්ටාස 4114ක් තියෙනවා. ගාම සේවා අවසම් කොට්ටාස 14008ක් තියෙනවා. ඉතින් ඔය ගාම සේවා වසමකට 14008ක් තියෙනව නේද? ග්‍රාම සේවා කොට්ටාසන් 14008ක් තියෙනවා. අන්න එතනින් ගන්න උනා. දැන් ඔය ගන සමුද්දි නිලධාරී කට්ටිය මොකද කරන්නේ? ගොවි ජන මේක සෑම නිවසකටම ඉඩකඩම් තියෙන අයට මේ වගේ පදනමක් කරන්න ඕන.
මුඩු ඉඩම් සම්පූර්ණයෙන්ම මොකද කරන්න ඕන ඇලෙක්සැන්ඩර් මහත්තයා මුඩු ඉඩම් වගා කරන්න නැති ඉඩම් තියෙනවා. ඒව රජයට ඒව නෑ රජයට පවර ගන්න නෙවෙයි මම කියන්නේ. ඒ ඉඩම් සම්පූර්ණයෙන්ම අර ඉඩම් නැති අයට දෙන්න ඕන වගා කරලා පෙන්වන්න ඕන. ඒ ගාම සේවා වාර්තාව අනුව අනිවාර්යෙන් වගා කරන්න. ඒ අය හැමදාම වගා කරන්න ඕන. වගා නොකරුවොත් නැවත ඒ ඉඩම වගා කරන කෙනෙකුට පවරලම දෙන්න ඕන. මොකද පරිපාලනයේ හොඳම තැනුම් එකකේ තමයි ග්‍රාම සේවා කොට්ටාසම. නමුත් අනතුරුව අපේ රටේ තියෙනවා මේ භෝග. ඒක ප්‍රධාන භෝග පහක් නම් කරන්න ඕන. පොල්, කොස් ඒ වගේ හොඳ භෝග වර්ග අරගෙන ඒ භෝග වර්ග වලට ප්‍රධාන තත්ත්වයක් දෙන්න ඕන. කෘෂි කර්මාන්තයේ දැන් තියෙන්නේ තෙල් පෝර නගා සිටවන්න ඕන. අර දැන් සමහර අයට ඉඩ කෘෂි කර්මාන්තයේ දැනගෙන ඉන්නව ඉඩක් නැහැ. තව සමහර අයට ඉඩම තිබ්බට ඉඩම් කඩන් තිබ්බට වගා කරන්න වගා කරන්න කිසිම ධනයක් මුදලක් නෑ. ඒවයි නැවත ඒ සංශෝධනය කරලා ඒ අයට විකල්ප මාර්ග ලබා දෙන්න ඕන. දැන් තියෙනවා සත්ව මහා සාගරය වගේ මහ මුහුද. අපි ගෙන්නනවා අපේ ලංකාවට ගෙනවා සෑහෙන මුදලක් වෙන් කරලා මේ හාල් මැසු ටික ගෙන්නේ විදේශ රටවල් වලින්. සැමන් ටින් එක ගේන්නේ විදේශද. අපේ ආච්චිලා සීයලා නිදාගත්තේ පන් පැදුරු වල, පොල් කොළ පැදුරු වල. අන්න මේ දැන් කෙමිකල් පැදුරු ಜಾති ගෙන්න ඕනවා. ඒව සම්පූර්ණයෙන් නවත්තන්න ඕන. නවත්තරුලා මේ සත්ව මහා සාගරයක් තියෙන වෙන රටවල් වල මේ වගේ මුහුදු නැහැ. ඉතින් ඒව කියන කෘෂි කර්මාන්තය නගා සිටවන්න ඕන. දැන් කෘෂි කර්මාන්තය කියන්නේ කෘෂි කර්මාන්තයේ වගේම දීවර කර්මාන්තය. ඊට පස්සේ දැන් බලන්න සමහර අයට මුහුදු යන්න බෝට් නැහැ කියමුකෝ. හරි. අපි රජයෙන් ඔයාලට දෙන බෝට්ටුවක්. නමුත් මාසෙකට ඔයා ගන්න ආදායමෙන් රුපියල් දැන් බෝට්ටුව උදාහරණයක් ගත්තොත් බෝට්ටුව රුපියල් 50000 කියමුකෝ. ඊට අමතරව ඒ 50000 නම් මාසෙකට රුපියල් 5000 2500ක් ගෙවන්න පදනමට සෑම මාසෙකටම බෝට්ටු ලබා දෙන්න ඕන. එතන ඊයට මේ එදා වේලේ ජීවත් වෙන්න චේතනයක් ලැබෙනවා. තමන්ගේ දරු පවුල් ජීවත් කරන්න නඩත්තු කරන්න පුළුවන්කම වෙනවා. හොරකම වංචාව දූෂණය අඩු වෙනවා. ඊට අමතරව මේ දැන් ඕකේ මේ නගා සිටවන්න ඕන සෑම ගාම සේවා වසම් වලට සෑම අධීක්ෂණය කරන්න ඕන ගාම සේවකවරයා මුඩු ඉඩම් ගත්තම ඒ මුඩු ඉඩම් සම්පූර්ණයෙන්ම වගා කරන අයට බෙදා හරින්න ඕන. ඒ වගා කරන්න යන්න මේ අය ගන්න ඕන. අර ඊට පස්සේ මේකට තෙල් පෝර ප්‍රශ්නෙට විසඳුම මෙහෙමයි කරන්න ඕන. විදේශ රටවල් වලින් මහ පොළොවට ගේනවා කෙමිකල් జాතිය මේව ගේනවා. නමුත් ඒකත් එක්ක කුසිකර මේ කියන්නේ කොම්පොස්ට් පොහොර කාබනික පොහොර අන්න අපි පළමුව දෙනවා ටික නොමිලේ රජයෙන් ඒ වගේ කාබනික පොහොර සකස් කරලා අන්න ගොවි ජනතාවට බෙදා හරින්න ඕන. විදේශ රටවල් වලින් එන තෙල් පොහොර ක්‍රමක්‍රමයෙන් අඩුවෙන් දෙනවා, වැඩියෙන් කොම්පොස්ට් පොහොර දෙනවා. අඩුවෙන් අරව දෙනවා. ඔහොම යනකොට අවසානයේදී බර තියෙන්නේ කොම්පොස්ට් පොහොර වලට. ඊට පස්සේ ජනතාව හුරු වෙනවා කොම්පොස්ට් පොහොර වලට. එකපාරට නවත්තන්න බෑ. අර කලින් වගේ කෙරුවොත් අසාර්ථක වෙනවා. ඉතින් මේක අපිට වගේ බලයක් අපි ගත්තොත් මේ රට කොහොමද කරන්න කියලා අපි සෑහෙන්න අවබෝධයක් අපිට තියෙනවා. කොහොමද කියලා. අපි යුද්ධය අවසන් කළානේ. අපි යුද්ධයක් අවසන් කරනකන් අපි වැඩ කෙරුවා. ඊට අමතරව අපි සමාජ සේවයේ යෙදුණා. ඒ රට අනිත් එක සමාජයේ දැන් ඕනම පාර්ලිමේන්තු අය යන්නේ ඕකට ගිහිල්ලා කෝටිපති ඇලෙක්සැන්ඩර් මහත්තයා කෝටිපති වෙන තරක් නේ. මොකද පාර්ලිමේන්තුව කියන්නේ සිංගාන්නෝ ගිහිල්ලා කෝටිපති වෙන තරම තමයි ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව. ඒක වෙනස් වෙන්න ඕනේ. ඒක අනිවාර්යයෙන් වෙනස් විය යුතුය. තේන්නේ? ඒක වෙනස් වෙන්න දැන් සමාජ දැන් මම අහන්න කැමති අනිත් ඇමතිලා മന്ത്രിවරුන්ගෙන් ඔබතුමාලා පාර්ලිමේන්තුවට ගිහිල්ලා තියෙනවා අවුරුද්දක්වත් Tamanගේ ස්වේච්ඡාවෙන්
අවුරුද්දක්වත් තමන් ස්වේච්ඡාවෙන් සමාජ සේවයක් කරලා තියෙද්දි තමන්ගේ මුදල් වලින් කවදාවත් නැහැ මට කියන්න පුළුවන්. අපි දන්න වේද. මොකද මේ ශ්‍රී ලංකාව තුළ අවුරුදු 77ම ක්‍රියාත්මක වෙලා තියෙන්නේ ජනතාවාදී පාලනයක් නෙමෙයි. මොකද ජනතාව දුවනවා ජනතාවගේ ආර්ථික වෙනින් දේශපාලුව දුවනවා දේශපාලුවන්ගේ ආර්ථික වෙනින්. 1948 ඉහත රජවරු යුද්ධෙට උනත් යෑමට පළමුව කරන්නේ කොහොමද දන්නවද? කුසිකර්මාන්ත තමයි නගා සිටුවන්නේ. කාලේ බීලෝන හැමදේම කරන්නේ. කුසිකර්මාන්තේ නගා සිටුවනම් මේ සෑහෙන 80%ක් ප්‍රශ්න අඩු වෙනවා. ප්‍රශ්න අඩු වෙනවා. ජනතාවට. දැන් බලන්න ස්වභාවික විපත් ඇති වෙනවා. ඒ කියන්නේ මේ ස්වභාවික විපත් ඇති වෙන්න හේතුවක් මේ රාජා බෞද්ධ ධර්මික රටක රජය ධාර්මික වෙන්න ඕන රජතුමා. ඊට පස්සේ තමයි අනිත් අය මේ වෙන්නේ. මේක නැතුව ඔතෙන්ට ගිහිල්ලා රාගය, දේශය, මෝහය නැමැති අකුසල් සිත් පුරෝගෙන රටක් කරන්න බෑ කවමදාවත්. මොකද අපිට සෑහෙන කැක්මක් තියෙන්නේ අපි එක දවසක් හරි රට වෙනුවෙන් කැප වෙලා තියෙනවා. ජීවිතේ බිලි ගන්න අපි ඉදිරියට ගිහිල්ලා තියෙනවා. මොකද අපේ මාතෘ භූමිය මේක. මාතෘ භූමිය අපිට තියෙන්නේ මේ රට පමණයි. අපේ අම්මහා සමානයිනේ අපිට මාතෘ භූමිය. ඒකනේ අපි හැමදාම උදේට වන්දනා කරන්නේ නමෝ නමෝ මාතා කියලා වන්දනා කරනවා. මේකෙන් විශ්වයට වන්දනා කරනවා. විශ්වයෙන් ඉල්ලා සිටිනවා. මේ මහ පොළොව අපි කෙල ගැහුවා මහ පොළොව උහුලනවා. අපි කොච්චර දේවල් කෙරුවත් දඩ ගාලා බර උහුලගෙන ඉන්නවා. නොයෙකුත් දේවල් වෙනකොට අධාර්මික වෙනකොට මහ පොළොව සබහාදහම උහුලන්නේ නැහැ පුතා. සබහාදහම උහුලන්නේ නැහැ. සබහාදහමට එරෙහි වෙන්න බෑ අපිට. අපි සබහාදහමත් එක්ක ජීවත් වෙන්න ඕන. මොකද අපි සබහාදහමේ නිර්මාණ මිනිසාගේ මේ මොළය මිනිසාගේ මනස තමයි සබහාදහමේ තියෙන වටිනාම මෙවලම. වටිනාම මෙවලම තමයි මිනිසාගේ මේ මනස. ඒකයි තථාගත අමාමෑණි බුදු පියාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ සබ්බපා පස්සාකරණං කුසලස්ස උපසම්පදා සතිත්ත පරියෝදපණ ඒතම් බුද්ධානුශාසන. එතකොට අපි සංවර්ධනය කරගන්න පුළුවන් අපේ මේ මනස මානසිකත්වය අපේ මොළය මස්තිෂ්කේ. ඒකයි අපි කරගන්න ඕනේ දේ. කිසිම වෙලාවක මම වැඳලා කියනවා සබහාදහමට එරෙහි වෙන්න එපා.